කොහමද? ඔන්න ආයෙ ඔයගොල්ලෝ හොයාගෙන විශ්වාස වැඩි ඉන්න මෙතෙන්ටම වෙන්න වෙලා තියෙන්නේ. මම මීට මාසෙකට විතර කලින් අතරම රත්මලාන බ්‍රාන්ච් එකේ මේක සර්විස් කරන් ගියා. එදා මට දැනගන්න ලැබුණා ටෝවා සෙරමික් කෝටින් එකක් තියෙනවා කියලා. ස්ටාරක මට කිව්වා. මේක ජපානයේ නම්බර් 1. ඒ නිසා අපිට විශ්වාසය කොහොමද තියන්න පුළුවන් ලංකාව නම් ඉතින් ජපන් තමයි. ජපන් වාහන තමයි. ඒ නිසා විශ්වාසයෙන් ඇතුව අපි ඇවිල්ලා ඉන්නේ දැන් නුගේගොඩ බ්‍රාන්ච් එකට. දැන් නුගේගොඩ එකේ තමයි මම හිතන්නේ මේක කරන්නේ නේ. ස්පෙෂලි මේකට නියම තැනක්. ඒ නිසා අපි බලමු දැන් ඇවිල්ලා තියෙන වාහනේ අද්දි කොහොම තියෙයිද කියලා. ටෝවා සෙරමික් කෝටින් එක ආවම පස්සේ මේකේ වෙනස්කම කොහොමද බලමු. එහෙනම් ඔයාට බාරයි. මොකද වෙන්නේ කියලා අපිට වෙන්නන්න. හැමෝම බලන් ඉන්නේ. මේක විපුණ ප්‍රොසෙස් එකේද තියෙන්නේ මේක? මේ තියෙන්නේ මේ කෝටින් එක කරන්න කලින් පොලිසින් පාර්ට් එකේ තියෙන්නේ. කරන්න කලින් කරන්න කලින් මේම නම් කරායින් පස්සේ කොහොමද තියෙන්නේ? දැන් මගේ වාහනේ තමයි මේකෙන් පස්සේ කෝටින් එකට යන්නේ. ඒකට මේ කරන්න කලින් මේ ඊට කලින් පොලිෂ් එකක් කරනවා. ඊට කලින් අපි වෙහිකල් එකේ තියෙන මුළු ස්ට්‍රැක් මාක්ස් ඊළඟට ඩස්ට් එක මුළු ඔක්කොම ෆුල් ක්ලීන් කරලි වෙලා මේ වගේ පොලිෂින් පාර්ට් එකක් කරලා තමයි කෝටින් එක ඇප්ලයි කරන්න ගන්නේ. ෂා අමාරු ඉවසිල්ලක් නෑ දැන් නම් ඉතින් මගේ එකේ ෆයිනල් එක දකින්නකම් මේම නම් කොහොමද තියෙයිද? නියමයි ආයේ වචන දෙකක් නෑ. වාහනේ මං ගෙන්නුවට වඩා මාරම ෂයින් එකක් මාර ලුක් එකක් අලුතෙන් ගෙනනකොට මේව තිබ්බේ නැද්ද මන්ද? හරිම ලස්සනයි ටෝවා සෙරමික් කෝටින්. මම දන්නේ මට මාසෙකට විතර කලින් මම කිව්වත් වගේ මෙහෙම එකක් තියෙනවා කියලා මට ඉන්ට්‍රොඩියුස් කරා. ඉතින් මට ආසයි තුනා මේක කරලා බලන්න. ඒ කියන්නේ අර අපි ෆේෂල් එකක් දාලා ගන්න හදන ග්ලෝ එක වගේ තමයි මම හිතන්නේ පිට පෙනුම කියන එක ඊටාම වැදගත් අපි හැමෝටම. සා වාහනයක පිට පෙනුමෙන් අර අනිත් වාහන අතර මේක මාර විදිහට කැපිලා පේනවා මට හිතෙන්නේ. එතන වාහන ගොඩක් තියෙනවා. ඒ අතර මම හිතන්නේ මේ ටෝවා සෙරමික් කෝටින් එක ගෑන් පස්සේ නිකන් ලෙමිනේටින් කරා වගේ කියන්නේ. අන්න ඒ වගේ ෂයින් එකක් තියෙන්නේ. මරු එහෙනම් ඉතින් ඔය ගෙදර දෙන වාහනේ අලුත් එකක් පරණ එකක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ටෝවා සෙරමික් කෝටින් එක ගැහුවාන් පස්සේ අලුත්ම තමයි. කියලා වැඩක් නැහැ. දිලිසෙනවා. පාරේ යන තරමට දිලිසෙනවා. ඇවිල්ලා කරගෙන බලන්න සර්ජන් එකට. ජය වේවා. Thank you very much darling.